ඉනිත් බ්ලයිඩන්ගේ සීක්‍රට් 7 වීන් ත්‍රු දෙවන පරිච්ඡේදය. පහවදා උදේම පීටරු ජනතුයි සීක්‍රට් 7ගේ රැස්වීමට ලෑස්ති වුණා. මීටින් එක වෙලාවට කන්න මොන හරි තිබුණොත් හොඳයි කියලා හිතපු දෙන්න අම්මා ළඟට ගියා. "හෙලෝ. මොකද මේ අද දෙන්නම කුස්සිය පැත්තේ?" අම්මා එහෙම ආපුවාම පීටර් මෙහෙම කිව්වා. "අම්මේ, අද අපේ සීක්‍රට් 7 ළඟ රැස්වීම තියෙනවා. ඉතින් අපිට කන්න බොන්න මොනවද තියෙනවද බලන්නයි ආවේ." ඒකයි මේ. අන්න අතන ජින්ජර් බිස්කට් ටින් එකක් තියෙනවා. ඔයාලට ලෙමනේඩ් හදාගන්න පුළුවන් නේද? අන්න අර රාක්කේ උඩ ඇති තරම් ලෙමනේඩ් තියෙනවා. ඊට පස්සේ ජනත් මෙහෙම කිව්වා. "හරි ෂොක්. මට පුළුවන් ලෙමනේඩ් හදන්න. ඔනු වතුරෙන් ලෙමන් හදලා නිවලා තිබ්බහම ගොඩක් රසයි කියලා මං අහලා තියෙනවා." "නේ අම්මේ, අපිට කන්න එච්චරද තියෙන්නේ?" ජෑම් ටාට් 4කුත් තියෙනවා. ඊ රෑ කෑමට අරන් ඉතුරුනේවා. එච්චර තමා. එහෙම කියපු අම්මා ආයෙත් පාස්ලි කොල පටන් ගත්තා. එතකොට පීටර් මෙහෙම කිව්වා. "අම්මෝ, ඒක හොඳටම ඇති. අපි ජෑම් ටාට් එකක් දෙකට කපමු. එතකොට 8ක් තියෙනවනේ. හැබැයි අපි 7 දෙනාම කෑවම එකක් ඉතුරු වෙනවා." හරි ස්කැම්පර්. කලබල වෙන්න එපා. ඉතිරි වෙන ජෑම් ටාට් කෑල්ල ඔයාට තමයි. පීටර් එහෙම කිව්වා. ඒ ගමම ජනත් ලෙමනේඩ් හදන්න පටන් ගත්තා. පීටර් ජෑම් ටාට් දෙකට කපලා ප්‍රවේශමට පිඟානට ඇහුරුවා. මේ හැම දෙයක්ම ඉවර වෙනකොට සීක්‍රට් 7 ළඟේ රැස්වීම පටන් ගන්න වෙලාව ලාං වුණා. "ජනත්, ඉක්මන් කරන්න. උදේ 10:00ට තව ටික වෙලාවයි තියෙන්නේ." පීටර් එහෙම කියද්දි ජනත් මෙහෙම කිව්වා. "අනේ ප්ලීස් පීටර්, මට අපේ රහස් වචනය කියන්නකෝ. මට මතක නෑ. ඇත්තටම මට ඒ ගැන කනගාටුයි." "නෑ ජනත්, මම ඔයාට රහස් වචනේ කියන්නේ නෑ. හැබැයි ඔයාට ගබඩාව ඇතුළට එන්න පුළුවන්. අනිත් අය ඇවිත් රහස් වචනේ කියනවා ඇහෙනකොට ඔයාටම ලැජ්ජ හිතෙයි." "ඔයා හරි නපුරුයි පීටර්. ස්කැම්පර්. පීටර් නපුරුයි නේද?" ජනත් දුකින් ස්කැම්පර්ගෙන් එහෙම ඇහුවත් ස්කැම්පර්ගෙන් කිසිම උත්තරයක් හම්බුන්නේ නෑ. ඒකෙන් සතුටටපත් වුණු පීටර් මෙහෙම කිව්වා. "ආන්න දැක්කද ජනත්? මම කියපු දේ ස්කැම්පර්ත් අනුමත කරනවා. මං නපුරු කෙනෙක් නෙමෙයි කියලා එයාත් දන්නවා." "හරි ජනත්. කතා කරගෙන නැතුව අපි ඉක්මන් කරමු. හොඳටම පරක්කුයි." ජනත් ඉක්මනට ලෙමනේඩ් බඳුන බන්දේසියක තියලා නොකරන කෝප්ප 7කුත් ගත්තා. දෙන්නත් එක්කම කුස්සියෙන් යන ගමන් අම්මට ස්තුති කරා. "ඔයාට ගොඩක් ස්තුතියි අම්මේ." පීටර් ඉක්මන් අඩිය තියලා ගියත් ජනත් හැමින් ගියේ ලෙමනේඩ් බඳුන අතේ තියෙන හින්දා. SS ගහපු පරණ ගබඩා කාමර ළඟට ජනත්ට කලින් පීටර් ගියා. එතකොට ජනට්ට ඇහුනේ පීටර් හයියෙන් කෑ ගහන සද්දේ. ඉවසිල්ලක් නැතුව ජනට් ඉක්මන් අඩිය තියලා ගියා. "ඇයි පීටර්, මොකද වෙලා තියෙන්නේ?" දුවගෙන ආපු ජනට්ට වෙලා තියෙන දේ පෙවුණා. ගබඩාවේ දොර සම්පූර්ණයෙන්ම ඇරලා දාලා, ජනේලත් ඇරලා, ගබඩාව ඇතුලේ තිබුණු හැම දෙයක්ම එළියට දාලා. සීක්‍රට් 7 ළඟේ සීට්ස් විදියට තිබුණු පරණ ලී පෙට්ටි, පරණ කුෂන් කවර, ගෝනි පැත්තකට විසි කරලා. ඇත්තටම ගබඩා කාමරේ අවුල් ජාලයක්. ජනට් ඉක්මනට ලෙමනේඩ් බන්දේසිය පැත්තකින් තිබ්බේ. ඒක යාගේ අතින් බිම වැටේ තියලා. එච්චර කම්පැනිකට පත් වෙලා හිටිය ජනට්. ඊට පස්සේ ජනට් පීටර්ට මෙහෙම කිව්වා. "දෙයියනේ, කවුද මේ විනාශ කෙරුවේ? අපේ රැස්වීම තියෙන තැන මේ වගේ විනාශයක් කෙරුවේ කවුද කියලා දැනගන්නකම් මට ඉවසිල්ලක් නෑ." පීටර් නම් කිසිම කතාවක් බහක් නැතුව වටපිට විපරම් කරලා බැලුවා. බිත්ති වලට අල්ලලා තිබුණු රාක කීපයක් ඇරෙන්න කාමරේ සම්පූර්ණයෙන්ම හිස්. "ජනට්, මේ වැඩේ කෙරුවේ නම් සුසී වෙන්න බෑ. ඒක මට සහතිකයි. බලන්නකෝ අපේ ගබඩාව සම්පූර්ණයෙන්ම අවුල් කරලා. හැම දෙයක්ම එළියට විසි කරලා. මේ වගේ විනාශයක් සුසීට නම් කොහෙත්ම කරන්න බෑ." "ඇයි බැරි? සුසීට ඕන වුණොත් මේ වගේ දෙයක් කරන්න උනත් බැරි නෑ. එයා ඒ තරම් නපුරු ළමෙක්. අනේ බලන්නකෝ අපේ ලස්සන ගබඩා කමට වෙලා තියෙන දේ." ඔන්න අනිත් අයත් එනවා. පීටර් කරබලෙන් කියද්දි ගබඩාව දෙසට එන අඩිපාර දිගේ පැම්ලා, බාර්බරා ඔක්කොමලම ආවා. ගබඩාවට වෙලා තියෙන දේ දැක්කහම ඒගොල්ලන් තවත් වේගයෙන් කලබලෙන් දුවගෙන ආවා. "මොකද මේ වෙලා තියෙන්නේ?" ඉස්සල්ලාම කට ඇරිය බාර්බරා. එයාට පිළිතුරු දුන්නේ පීටර්. "ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද කියලා අපිත් තාම දන්නේ නැහැ. අපිත් මේ ආවා විතරයි." මෙන්න ජැකුත් එනවා." "ඒ ජැක්, මේ බලන්නකෝ අපේ ගබඩා කාමරේ සිද්ධ වෙලා තියෙන විනාශේ."
දෙයනේ කවුද මේ අපරාධ කෙරුවේ? හැබැයි මේක සුසීගේ වැඩක් නම් වෙන්න බෑ. මොකද අද උදේ වරුවම එයා හිටියේ මාත් එක්ක. අනික මම එනකොටත් එයා ගෙදරම තමයි හිටියේ. ඒකම කොලින් ෂෝෂුත් එතනට ආවා. වෙලා තියෙන දේ දැක්කහම ඒගොල්ලොත් ගොඩක් කම්පා වුණා. ටික වෙලාවකට පස්සේ මුලින්ම කතා කරේ ජනට්. එළියට විසිකලා තියෙන හැම දෙයක්ම අපි තිබුණ විදිහට ගබඩාව ඇතුලේ තියමු. අපි ඉස්සර වෙලාම කරන්න ඕනේ වැඩේ ඒක කියලා තමයි මට නම් හිතෙන්නේ. ඊට පස්සේ ගබඩාවට මේ වගේ විනාශයක් කරුවේ කවුද කියලා හොයාගමු. ඊට පස්සේ කට්ටියම එකතු වෙලා බඩු ටික නිමිති තැන්ගෙන තියන්න ගත්තා. එතකොටම තමයි වත්තේ අඩිපාර දිගේ කවුරු හරි එනවා ඇහුනේ. අඩිපාර දිගේ ආවේ උයන්පල්ලා. ඔහුගේ එක අතක කොස්සකුත් අනික් අතේ වතුර බාල්දියකුත් තිබ්බා. ඉක්මන් ගමනින් ගබඩාව පැත්තට ආපු උයන්පල්ලා ළමයි දිහා බලලා මෙහෙම ඇව්වා. "ඒයි ළමයි මොකද කරන්නේ? ගබඩාව අස්සේ තිබුණු පරණ බඩු ටික මේ දැන් තමයි එළියට විසික් කරේ. ඔයාලා ආයෙමත් ඒව ඇතුළට දාන්න ලෑස්ති වෙන්නේ." ඊට පස්සේ පීටර් මෙහෙම ඇව්වා. "ඔයා මොකද මේ දේවල් එළියට විසික් කරේ? මේ ගබඩාවේ තමයි අපේ රැස්වීම තියෙන්නේ. අනික මේ දේවල් කැලිකසල කුණු රොඩු නෙමෙයි. අපි පාවිච්චි කරන දේවල්." ඊට පස්සේ උයන්පල්ලා මෙහෙම කිව්වා. මං ඒ වගක් දන්නේ නෑනේ. ඔයාගේ තාත්තා තමයි කිව්වේ මට මේ ගබඩාව සුද්ධ කරන්න කියලා. ඊට පස්සේ මෙතන අලුතින් පාට ගන්න කියලාත් කිව්වා මට. එහෙමද? තාත්තද කිව්වේ? එහෙනම් ඉතින් ඒ ගැන ආයෙ කතා කරලා වැඩක් නෑනේ. කට්ටියම එන්න අපි යමු. ඉස්සර වෙලාම අපි රැස්වීම තියන තැනක් හොයාගමු. කොහොම වුණත් අපිට මේ ගබඩාවේ රැස්වීම තියන්න ලැබෙන්නේ නැහැ කියලා නම් මට හිතෙනවා. ඊට පස්සේ කොලින් දුක් වෙන්න එපා පීටර්. අපි රැස්වීම තියන්න හොඳ තැනක් හොයාගමු. එහෙම කිව්වත් ඒ අදහසට නම් කවුරුත් කැමති වුණේ නැහැ. සීක්‍රට් සෙවන්ගේ රැස්වීම තියන්න හොඳම තැන තමයි මේ ගබඩා කාමරේ. ඒක හැමෝම දැනගෙන හිටියා. ඒත් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා හැමෝම කිසිම කතාවක් නැතුව අඩිපාර දිගේ ඉදිරියටම ගියා. ස්කැම්පරුත් නිහඬවම ඒගොල්ලන්ගේ පිටිපස්සේ ගියා. අපි වත්ත පහල තියෙන සමහට් එකට යමු. පීටර් එහෙම කියද්දි අම්මා ඒගොල්ලන් ඉන්න පැත්තකට ආවා. පීටර් ජනට් දිහාට හැරලා මෙහෙම කිව්වා. මෙන්න අම්මා එනවා. ජනට්, ඔයා ගිහින් අපේ ගබඩාවට මොකද්ද උනේ කියලා අම්මගෙන් හරියටම අහගන්න. අම්මා, ගබඩා කාමරේ සුද්ධ කරනවා කියලා ඇයි අපිට කිව්වේ නැත්තේ? බලන්නකෝ. අපි දැන් රැස්වීම කොහෙද යන්නේ? ගබඩාව සුද්ධ කරනවා කියලා ඔයා අපිට කලින් කියන්නවත් තිබ්බනේ. ඇත්තමයි ජනට්, මට ඒ ගැන කියන්න අමතකුණා. ගබඩාව සුද්ධ කරලා අලුත් වැඩියක් කරන්න කියලා තාත්තා තමයි කිව්වේ. ගබඩාව හොඳටම අබලන් වෙලා. ඒ හින්දායි තාත්තා එහෙම දෙයක් කරන්න හිතුවේ. දුක් වෙන්න එපා. ගබඩාව අලුත් වැඩියා කෙරුවට පස්සේ ලස්සනට තියෙයි. ඊට පස්සේ ඔයාලට ආයෙත් රැස්වීම තියන්න පුළුවන් නේ. අපි කැමති පරණ ගබඩාවට. අලුත් වැඩියා කරපෙකට අපි නම් කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. මොනා කරන්නද පුතා? ඔයාලගේ රැස්වීම අදම තියෙනවා කියලා දැනගත්තා නම් ගබඩාව සුද්ධ කරන එක නතර කරන්න උනත් මට තිබුණා. ඒ වුණත් දැන් කරන්න දෙයක් නැහැ. ඔයාලා වෙන තැන මොකක් හරි බලන්නකෝ. අපේ ගෙදර සොල්දරේ උඩ තියෙන පරණ කාමරේ එහෙම හොඳ නැද්ද? එතකොට ජනත් මෙහෙම කිව්වා. නෑ. සොල්දරේ කාමරේ හරියන්නේ නෑ. එතකොට ගෙදර ඉන්න අනිත් අයට අපි කතා කරන දේවල් ඔක්කොම ඇහෙනවා. සීක්‍රට් සෙවන්ගේ රැස්වීම තියන්න ඕනේ කවුරුත් නැති පාළු තැනක තියෙන ගොඩ නැගිල්ලක. මොකද අපි කරන්නේ රහසිගත හැඳුන්වීමක් නේ. ඔව්, ඔයාලගේ රැස්වීම ගැන මම දන්නවා. ඒ හින්දා ඔයාලට හොඳ තැනක් ගැන කියන්න මට නම් තේරෙන්නේ නැහැ. මොනවා වුණත් අදට විතරක් සමහට් එකට ගිහින් රැස්වීම තියන්නකෝ. අම්මා එහෙම කියලා යන්න ලෑස්ති වෙද්දි පීටර් මෙහෙම කිව්වා. අපි මේ එහාට තමයි යන්නේ. ඊට පස්සේ ඔවුන් හැමෝම හෙමින් වත්ත පහල තිබුණු පරණ සමහට් එක පැත්තට ගියා. හැම පැත්තෙම නිරාවරණය වෙලා තිබුණු මේ සමහට් එකට නම් කවුරුත් වැඩි කැමැත්තක් දැක්ුවේ නැහැ. ඊට පස්සේ කට්ටියම ඉඟුරු බිස්කට් කන්න පටන් ගත්තා. බිස්කට් බෙදන අතර ජනත් මෙහෙම කිව්වා. බිස්කට් නම් ටිකක් විතර පෙඟිලා. ඒකට කමක් නැහැ. මං නම් මේ වගේ පෙඟිලා තියෙන බිස්කට් කන්න තමයි කැමති. එතකොට ගොඩාක් අමාරුවෙන් හපන්න ඕනේ නෑනේ. හරිම ලේසියෙන් කන්න පුළුවන්. ලෙමනේඩ් නම් හරිම රහයි. ජනත්, ඔයාගේ අම්මද හැදුවේ? හැම උනන්දුවෙන් අහද්දි ජනත් ආඩම්බරෙන් සිනාසලා මෙහෙම කිව්වා. නෑ, මමයි ලෙමනේඩ් හැදුවේ. ඒක නෙමෙයි පීටර්. මේ ගමන්ම අපේ රැස්වීම තියන හොඳ තැනක් ගැන කතා කරගත්තොත් නරකද? ඔව් ජනත්, අපි ඒ ගැන කතා කරගමු. මම මෙහෙම යෝජනාවක් කරන්නම්. අපි හැමදෙනාම එළියට ගිහින් රැස්වීම තියන හොඳ තැනක් ගැන හොයලා බලමු. හැබැයි ජැක්ගේ කරදරකාර සහෝදරි සුසීට ලේසියෙන් හොයාගන්න බැරි තැනක් ගැන හැමදෙනාම සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාලා හොයාගත්ත තැන් ගැන කතා කරගන්න අද හවස 6ට මෙතෙන්දි හම්බෙමු.
පීටර්ගේ කතාව ඉවර වෙනවත් එක්කම කොලින්ගේ සතුටු සහගත කටහඬ ඇහුණා. ඒක හොඳයි. මට නම් නියම තැනක් දැනටමත් හම්බෙලා තියෙන්නේ. හොඳයි කොලින්. ඒ ගැන දැම්ම කියන්න එපා. අපි මේ හැම දෙයක් ගැනම අද හැන්දෑවට කතා කරමු. ඊට පස්සේ ඡන්දයක් තියලා වැඩියෙන්ම ගැළපෙන තැන මොකද්ද කියලා හොයාගමු. මොනවා වුණත් රැස්වීම තියෙන තැන ගැන අපි ගොඩාක් හොඳට කල්පනා කරලා බලන්න ඕනේ. ඒක ඇත්ත. ඇත්තටම අපේ රහස් වචනට මොකද උනේ? මේ කලබලේ හින්දා හැමෝටම ඒක අමතකුණා කියලා මට නම් හිතෙන්නේ. ජැක් එහෙම කියද්දි පැමලාගේ කටහඬත් ඇහුණා. අපි සීක්‍රට් සෙවල් ළඟේ ලාංඡනෙත් දාගෙනමයි ආවේ. බැජ් එක හොයාගන්න නම් මට පුදුම දුකක් විඳින්න උනා. ගොඩක්ම ආරක්ෂාව තියෙන තැනක බැජ් එක තිබ්බත් ඒක ලේසියෙම හොයාගන්න බැරි වුණා. ඇත්තටම පැම ඔයා කොහෙද ඒක හැංගුවේ? අපේ අම්මගේ චිත්‍රන්දන කාමරේ තියෙන පුංචි මුට්ටියක් අස්සේ තමයි මං ඒක හැංගුවේ. ඊට පස්සේ මට බැජ් එක තියපු තැන අමතක වුණා. අන්න ඒ නිසා තමයි මට බැජ් එක හොයාගන්න පුදුමාකාර විදිහට මහන්සි වෙන්න උනේ. ඔයා මොනවා කිව්වත් ඒක මහා මෝඩ තැනක් කියලා මට නම් හිතෙන්නේ පැම්. ඒ වගේ තැනක බැජ් එක හංගන එක කොයි විදිහටවත් ආරක්ෂාකාරී නෑ. පීටර් සමච්චා සහගත ලෙස කියද්දි පැම් නැවතත් කතා කරන්න දුනා. මං ඒක කඩදාසියක ඇතුලේ ඔතලයි තිබ්බේ. මොනවා වුණත් මට බැජ් එක ගැන අමතක වුණා. පීටර්, අපි අලුත් රහස් වචනයක් හොයාගන්න ඕනේ නේද? දැන් තියෙන රහස් වචනය ගැන සුසී දන්නවා. එයා කොහොම දැනගත්තද කියලා නම් මන් දන්නේ නැහැ. සමහර විට අපේ අන්තිම රැස්වීම දවසේ එයා ළඟපාතක හැංගිලා ඉඳලා රහස් වචනේ අහගන්න නැති. ජැක් දිගින් දිගටම කියද්දි පීටර් බැරෑරුම් හනකින් මෙහෙම කිව්වා. හරි ජැක්, අපි ඒ දේවල් අමතක කරමු. කොහොම වුණත් අපිට අලුත් රහස් වචනයක් තෝරගන්න මේ තමයි හොඳම වෙලාව. අනික ඔයාගේ සහෝදරී නම් හරිම කරදරකාරියක් කියලා මට කියන්න වෙනවා ජැක්. මේ වෙනකොටත් එයා ළඟපාතක හැංගිලා අහගෙන ඉන්නවද දන්නේ නැහැ. ජැක් ඉක්මනින්ම සමාහට් එකෙන් එළියට ගිහිල්ලා විපරම් කරලා බැලුවා. ඒත් පේන තෙක් මානෙක් කවුරුවත් පේන්න හිටියේ නැහැ. ඒ හින්දා එයා නැවතත් ඇවිල්ලා මෙහෙම කිව්වා. නෑ පීටර්, එළිය කවුරුත් පේන්නේ නැහැ. අපි ඉක්මනට රහස් වචනයක් හොයාගමු. ඇත්තටම අපි මොකද්ද තෝරගන්නේ? නිහඬතාවය බිඳ දැම්මේ පීටර්. පාස්කු පිටරේ කියන එක කොහොමද? මේ දවස්වල පාස්කු නිවාඩුව ලැබිලා තියෙන හින්දා ඒ වචනේ මතක තියාගන්නත් ලේසියි. හැමෝම සිහින් හදින් ඒ වචනේ මිමුණුවා. ඒ අතර පැම් නෝට්බුක් එක අරගෙන ඒක ලියා ගන්න සූදානම් වුණා. පීටර් තියුණු හඬකින් මෙහෙම කිව්වා. කිසිම දෙයක් සටහන් පොතට ලියා ගන්න එපා. එහෙම දේවල් කළාම තමයි සුසී අපේ රස වචනේ දැනගන්නේ. ඇත්තටම එයා පහුගිය රහස් වචනේ දැනගත්තේ කොහොමද කියලායි මම මේ කල්පනා කරේ. ජැක්ද කතා කරන්න පටන් ගත්තා. ඔයා දන්නවද පීටර්? මං අද එන්න ලෑස්ති වෙනකොට සුසී අපේ රහස් වචනේ මට කිව්වා. එයා කියපු විදිහට සීනිමීය තමයි අපේ රහස් වචනේ. ඇත්තම කියනවා නම් සුසී එහෙම කියපුවාම තමයි මටත් මතක් වුණේ අපේ රහස් වචනේ. මටත් ඒක අමතක වෙලා තිබුණේ. ජැක්ගේ කතාව ඉවර වෙනවත් එක්කම පීටර් හයියෙන් hina වුණා. ඊපස්සේ ඌ මෙහෙම කිව්වා. සීනිමීය? නෑ, අපේ රහස් වචනේ ඒක නෙමෙයි. සුසී වාට බොරුවක් කරලා තියෙන ජැක්. ඔයාට රහස් වචනේ අමතක කියලා දැනගෙනමයි එයා ඔය බොරු වචනයක් කියලා තියෙන්නේ. ඔයා ගබඩාවේ දොරට තට්ටු කරලා සීනිමීය කියලා කීවහම ගොඩක් ලැජ්ජ වෙනවා දැනගෙනමයි එයා එහෙම කරලා තියෙන්නේ. ජැක් ජනට් දෙසට හැල්ලා මෙහෙම කිව්වා. අනේ ප්ලීස් ජනට්, අපේ රහස් වචනේ මොකද්ද කියලා කියන්නකෝ. පීටර් නම් මේක මට කියන්නේ සහතිකයි. ජනට්ගේ මූණත් ලැජ්ජාවෙන් රතුලා ජනට් මෙහෙම කිව්වා. අනේ ජැක්, මටත් රහස් වචනේ අමතක වෙලා තියෙන්නේ. පැම්ගේ මූණද රතු වුණාම පීටත් හිතාගත්තා පැම්ටත් රහස් වචනේ මතක නෑ කියලා. අපේ පරණ රහස් වචනේ හරිම ලේසි එකක් නේ. ඇයි ඔයාලට ඒක අමතක වුණාද? ඒ වචනේ තමයි බ්‍රහස්පතින්දා කියන එක. දෙයියනේ, ඇත්ත නේනම් අපේ රහස් වචනේ බ්‍රහස්පතින්දා කියන එකද නැත්නම් සිකුරාදා කියන එකද කියලා හරියටම තෝරගන්න බැරුවයි මම හිටියේ. බාර්බරා කලබලයෙන් කියද්දි ජෝර්ජ් කතා කරන හඳ දැහුණා. ඔහු කිව්වේ මේ වැන්න. ඇත්තටම මං හිතන් හිටියේ අපේ රහස් වචනේ ඉරිදා කියලා. මොනවා වුණත් අපේ පරණ රහස් වචන නම් හරිම මෝඩ එකක්. ඒක මතක තියාගන්නකොට හැමෝටම වරදිනවා. හැබැයි පාස්කු බිත්තරේ කියන එක නම් හරිම අපූර්ව රහස් වචනේ. හොඳයි. අපි දැන් මේ කෑම බීම හැම එකක්ම කාලා ඉවර කරලානේ තියෙන්නේ. ඒ හින්දා දැන් ගෙවල් වලට යමු. හැබැයි අමතක කරන්න එපා. අපේ රැස්වීම තියන්න හොඳ තැනක් ගැන හැම දිනම හොයලා බලන්න ඕන. ඊට පස්සේ ඒ ගැන කතා කරගන්න අද හැන්දෑවේ 6ට මෙතෙන්ටම එන්න. පීටර් එහෙම කීවට පස්සේ සීක්‍රට් සෙවන් පිරිස තම අසුන් වලින් නැගිටලා ගෙවත්ත දිගේ ගිහින් ඉදිරි ගේට්ටුවෙන් නිවෙස් බලා පිටත් වුණා.